ද ස්ටෝරි චැනල් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද සේය කතාවේ 8 වෙනි කොටස තමයි පටන් ගන්න යන්නේ. ඒ වගේම තමයි ඔයා තාමත් ද ස්ටෝරි channel එක subscribe කරලා නැත්නම් ඔන්න දැම්ම subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න කියලා මම මතක් කරනවා. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේ නව කතාව අහන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු කතාව අහන්න. ඈ නික්ම යනු සිහින බලාගෙනය. එහෙත් මෙහි පැමිණියේ ඔය තරම් පහසුවට ඈ නිදහස් කරන්නට නොවේ. සැලසුමේ තව කොටසක් වේ. මේ එය ක්‍රියාත්මක කරන මොහොතයි. යමං මිතුරන් කිහිප දෙනෙකුවා ඔහු පැමිණියේ ඇය පසුපසය. භෝජනාගාරයේ දැනටමත් සැලකිය යුතු පිරිසක් වේ. ඔහු එය නවතා ගත්තේ සුදුසු තැනකදීය. පේමන්ට් එක අරගෙන යන්න. පැයකට කීයද? සේයා දෙනෙත් නළලට ගත්තාය. ඒ අතක 5000 කොළ කීපයකි. පස්සෙන් ඇවිත් වද නොදී මේ කෑෂ් අරගෙන යනවා. ආය මට තමුන් ඕන උනොත් කියන්න. ඔහු පවසන දෙහි අරුත වැටහෙන කල ඇය සිරුරම දරදඬු කර ගත්තාය. ඔහු එතරම් නරුමෙකුයේ කෙසේද? ඔහුට අවශ්‍ය මිනිසුන් ඉදිරියේ තමාට ආමන් කරන්නටයි, සොයරිය කළ ලෙසම තමාට කරන්නටයි. දැනටමත් බොහෝ දෙනෙකුගේ නෙත්තුයේ තමන් මතය. නෙත්ගේ වතමත වූයේ සියල්ල ඉටුව බවට වන හැඟුමකි. ගන්නවා. ඔහු තවමත් ඈ දෙසට මුදල් දිගු කරගෙනයි. තවත් මොහොතකින් ඔහු ඒවා විසිකර දැමූවේ ඇගේ මුහුණ වෙතටයි. සේයා අපස හැරුණාය. ලය ගැලවී යන්නට තරම් වේදනාවක් හදවත වේ. ලොවෙන්ම සැඟව යන්නට සිතා ඇය වහා දිව ගියාය. මට හෙට වෙලාවක් දෙන්න පුළුවන්ද? ඕන ගානක් දෙන්නම්. මිතුරෙකු පැවසුව ඇසුනේ ඇයින් පිටතට යන්නට මොහොතකට පෙරයි. නිවසට පැමිණියේ කෙසේද යන්න පවා සිහියක් ඇයට වූයේ නැත. යලි හිස රිදුම් දෙන්නේ පැලී යන්නට ආසන්න කලක මෙනි. දෑතම මිටි කරගෙන දත් අදින් සපාගෙන ඒ කිසිවක් නොසිතා ඉඳින්නට ඈ සිරුරේ සම්පූර්ණ සවියම යෙදුවාය. මව තාම පැමිණ නැත. නිවසට පැමිණි බව සොහිරිය දැනුවත් කළ ඈ නිදි පෙත්තක් බී යහනට වැටුනේ කිසිවක් නොසිතා මනස නිදහස් කරන්නට අවසි බැවිනි. දැන් හෙට හිරු පායන තෙක්ම හදවත සියලුම සංවේදනාවලින් තොරවනු ඇත. නෙතු පියවගියේ ඒ මතහිඳ ඔහු සරදම් සිනාපානා අතරයි. චූටිදු ආයම අසනීපද පුතේ තවත් නිදියයි. වරින් වර පැමිණ මව කතා කරනු ඇසුනද කේන්දරියකින් පමණක් පිරිතුරු දුන් සේයා යලි නිදසුව විඳින්නට ඕයේ නින්ද තරම් බලවත් වූ බැවිනි. අවසානයේ අවදි වන විට 10ක් පසුව ගොසිනි. මොකද උනේ පුතේ නිදි පෙත්තවත් ගත්තද? සිතාරා පවසන්නේ ඒ හිස පිරි මදිමින්ය. සේයා ඒ දෙපා මත හිස තබා ගත්තාය. අවදි වූ පළමු තප්පරයේම සිත දිව ගොස් නවතෙන්නට තනන්නේ ඔහු අසලිනි. ඒත් ඇය සිත යදම් දමා සිරකර දැමුවාය. ජීවිතයේ කී කලකවත් එවැන්නෙකු නොසිටි බව, එවැනි කලක් උදා නොවූ බව සිතට එත්තු ගැන්විය යුතුය. ඔහු හමුවන්නට පෙර සිටි කාලයට සිත යාත්‍රා කොට නවතාගත යුතුය. ශාරීරික පාරිශුද්ධිය අහිමිව අවසන්ය. එහෙත් ඒ මත්තේ විඳවුවා කියා ඒ යලි ලැබෙන්නේ නැත. ඒ නිසා අඳුරු මතක සියල්ල එක් පොදයක් කොට ගැටගසා සිතේ යටියටම විසිකර දැමිය යුතුය. ඔහුට අවසි තමා විඳවනු දකින්නටයි. තමා විඳවන තරමට තම සොයරියද විඳවයි. ඔහුටද අවසි එයමයි. ඒ එසේනම් තවත් ඔහු බලාපොරොත්තු ඉටු කරන්නේ ඇයි? විඳී ගිය හදවත එලෙසම තිබියදී ඌ තමාට සිනාසෙන්නටම සිදුවේ. ගැහැණු කොහොමත් ඒට දක්ෂයි. ඉතින් තමාට දෙය බැරිවන්නට විදියක් නැත. ඉදිරියට හැසිරීම කෙසේ වේදයි නොදන්නේ ඌද ඔහු උපරිම ලෙස තමා රිදවන බව නම් විශ්වාසයි. ඔහු නැතිව අවසන්ය. ඒ නිසාම දැන් ඔහු අහිමි වේදයි සිත ගොඩගසා තිබූ බිය අවසන්ය. දැන් ඇත්තේ දෙමාපියන් සත්‍ය දැනගනීවිදයි යන බිය පමණයි. එවිට පෙරදිනට වඩා තමා දැවෙන බව විශ්වාසයි. ඒ වේදනාව අසල තමාට මිය යන්නට තරම් රිදුමක් ගෙන එන බව විශ්වාසයි. ඒත් කිසිදු ලෙසකින්වත් ඔවුන් තමා අත් නොහරින බවද විශ්වාසයි. සිහින සිදු වූ දැන් ඔපවසා සිටියහොත් තම විවාහය පිළිබඳව කතාබස් වන තෙක් ගැටලුවක් වන්නේ නැත. එහෙත් විවාහයකට තබා මිතුදමකට පවා සිත දැන්නම් බියයි. තනිකම උරුමය කරගත යුතුය. එවිට ගැටලුවක් ඇත්තේම නැත. තවත් වැටී සිට තමා අවට වන්නන්ද පීඩාවට පත් කළ යුතු නැත. සුසුමක් හෙළූ සේයා දෙනෙත් විවර කරේ ඔය සියල්ල තීරණය කොට අවසානයේ. බිව්වා. ඕව බොන්න හොඳ නෑ පුතේ හැමදාම.
අම්මා ඔළුවරි දෙන්න ගත්තා. ඒකයි. දැන් අඩුද? ඈ නැගිට්ට ගත්තේ එසේ පවසමින්. වොෂ් දාගන්න ඔළුව තෙමන්නේ නැතුව අම්මා කෑම මෙහාට ගේන්නම්. සේය මදසෙනාවක් මූංග තබා ගත්ත අය. එපා අම්මා මං එන්නම්. නාන කාමරයට වැදුනද ඒ එතරම් වෙලා සිටින්නට නොසිතුනේ හුදකලා වන සිත ඔහු සොයා යන්නටම තනින බැවිනි. යලි ඔහු නමින් සිට පෙම් හැඟුම් ඇති කරගත යුතු නැත. ඔයාට කවදාවත් මං සමාව දෙන්නේ මගේ අම්ම ගැන කිව්ව කතාවට. ඊටත් වඩා තාත්තා ගැන කිව්ව දෙයට. ඔයා වගේ කෙනෙක්ට තේරුම් ගන්න බැරි තරම් මගේ තාත්තා දෙවියෙක්. සිත බිඳී ගියේ ඔහුගේ පැවසුවටයි. බූරුවෙක්. ඔහු පැවසුවේ එලෙසිනි. තම වරද නොපිළිගෙන තම වගකීම් පැහැරහැර සැඟව පරාගිය සැබෑ පියා එසේනම් විරුවෙක්ද. තමා පෙම් කළ ගැහැණිය සලලෙකුට රැවටී දරුවෙකුද කුසදරා සිටින කල ශාරීරික පාරිශුද්ධිය පසකට දමා එපමණක් නොව අමතර වගකීමන්ද කරතබාගත් ඔහු බූරුවෙක්ද. මිනිසුන් තනා ඇති මිනුම් දඩු එබදුද. නෑ මං කවදාවත් ඔයාට ඒකට නම් සමාව දෙන්නේ. මම ඔයාට ඒක කිව්වේ අපි අතර රහස් තියෙන්න ඕනේ නෑ කියලා හිතුව නිසා. ඒත් ඔයා මගේ අවංකකම අපේ ඇත්ත පාවිච්චි කරේ දුර්වලකමක් විදියට. ඔයාට එහෙම නොකර ඉන්න තිබුණා. ගත දවාගත් ඇස් අලුගත දවටා ගනිමින් පහත මාලයට පැමිණියාය. හෙට සිට රාජකාරියට වාර්තා කළ යුතුය. නැතහොත් මේ හුදකලා බව සමග තමා තවත් බිඳී යනු ඇත. දැන් ඉතින් හදවත උදුරා තමා ජීවත් වීමට හුරු විය යුතුය. උදෑසන අවදි වන විට ගතට දැනෙන අපහසුතා අප්‍රාණික බව දැන් තවත් දැඩිව දැනේ. යහන මත හිඳමින් ඡායා මොහොතක් සිටියේ නිරංකාරව ඇති දෙනෙත් වසා ගනිමිනි. ඇයි බබා? ඇසෙන්නේ දෙන යනගේ හඬයි. ඡායා යලි වැතුරුනේ ඒ රයිට හිස තබාගෙනයි. දවස් ගානක් ඉඳන් උදේ නැගිටිත් ඇඟට අමාරුයි. පණ නෑ. ස්ට්‍රෙස් නිසාද? ඇය අසාගත්තේ දෙනෙත් වසාගෙනමය. පහුගිය දින ගණනම ගෙවා දැමූවේ සිත් පීඩාවෙනි. ඒ නිසා අහිමව තිබුණේ නින්ද පමණක් නොවේ. ආහාරව ගත්තේ ඔහුගේ බල කිරීමටය. මේ දැනෙන අපහසුතා ඒ නිසාද? කෝ බලන්න ඉන්න. දෙන යන දැනටමත් කලබලයි. ඔහු ඔය ලෙසමය. තම කුඩා හෝ වේදනාත්මක හැසිරීමක් අමුවේ තමාට වඩා බියවන්නේ ඔහුය. අමාරු නෑ දෙනු. ඈ පවසා ගත්තේ ඔහු දැනටමත් හිස ඔසවා තම නළලත අත්ල තබනු දැනෙද්දීය. අමාරු නෑ කියලා බෑනේ කෝ නැගිටින්න. ඔහු එවන නැගිටද අවසන්ය. අසනීප කියන්න. එවරේ ඇඟිලි තුඩු වලින් තම නෙත් පියන් පහත ලාගෙනයි. ඡාය සිනාසුනේ ඒ වතේ වන කලබලයේ දුටු නිසාය. උදේට විතරයි දෙනෝ. ඒකත් ටිකක් ඇඟට පණ නැති ගතියක්. එකපාරටම නැගිටින්න බෑ. ටික වෙලාවකින් හරි. එවර ඔහු අහා නාඩි පරීක්ෂා කර බලයි. මම හොඳින්නානේ. එහෙත් ඒ දෙනත මොහොතින් මොහොත දීප්තිමත් වනු පෙනෙයි. තවත් මොහොතකින් ඔහු පැනගත්තේ යහනෙන් බිමටය. පසෙක වන කබඩිය හැර යමක් අතටගත් ඔහු යහන මත වූ තමා නැගිට්ටවා ගනිද්දී ඇය කුහලින් බලාගෙනයි. යූරින් ටෙස්ට් එකක් කරමුද? ඡාය දෙනෙත් නලලට ගත්තේ ඔහු ඒ පැවසුවටයි. සේය සිටියේ මවහා එක්ව ඉවුම් සඳහා උදව් කරමින් උඩ පනිමින් ඔහුම විනාශයන්ම සිහිපත් කරන සිත එයින් මුදවා ගැනීම අවසිය. අපි ස්පෙෂල් මොනවාරි රෑස්ත කරමු අම්මා ඩිනර් එකට. මල්ලි පැත්තත් පවුනේ. මම නිසා මේ දවස් ටිකේම හැමෝම ටෙන්ෂන් වුණානේ. යෝජනාව ගෙනාවේ ඇයමයි. අවසි සිත වෙනතකට දිව යාම වළක්වන්නටයි. ඉතින් කාර්යබහුල වීම තරමක් සුදුසු ඔසුවක් වෙන කොහෙද? අනෙක් අතට ඔහු ඇන්නෙකු නමින් තවත් දුක්ගත යුතු නැත. බටු කපා ඇය සිටියේ ඒවා තෙලෙයි බදිමින්. මව අතුරුපස සඳහා පොඩුමක් සකසයි. දුරකථනය හඬතැළුවේ ඔය අතරය. මව ඒ අතට ගනිද්දී බලා සිටියේ ඒ කවුරුන් දැයි වටහා ගන්නටය. ලොකු පුතේ කියන්න දරුවෝ හොඳින් නේද? සේය දුරකථනයේ වෙත එබී බැලුවේ සොයිරිය නිසා වෙන්ය. ඡායගේ වතාද හැඩව ඇත්තේ සොඳුරු සිනාවකිනි. ඔය සිනාව දුටුවේ හරියටම දෙසතියකට අධික කලකට පසුවයි. සේය හෙළුවේ සැනසුම් සුසුමකි. අම්මා ඔයාට ප්‍රමෝෂන් එකක් ආච්චම්ම කෙනෙක් විදියට. එවදන් අසල සේයාද දෙනෙත් ගත්තේ නලලටයි. මෙවන් මොහොතක එනම් පමණටත් වඩා සැනසුමකි. සුබ ආරංචියකි. ඇය දෙනෙතින් පවා සිනාසුනේ දැනුණු සතුටේ තරමටයි. ලොකු මගේ පුතේ මව පැවසූයේ එපමණක්ය. ඒ නිතුමතු පොඩි ගැසෙනු කඳුළු පොකුරකි. සේයමුව වසා ගත්තාය. තම උගුරු මැදද යමක් සිරව ගොසිනි.
අඬන්න එපානේ දෙන්නම අඬනවද? හඬන්නට එපායයි කීවද ඡායාදේ පවසන්නේ හඬමින්ය. මගේ මැනික අඬන්න එපා. අම්මට පිස්සු පුතේ දුකටත් අඬනවා සතුටටත් ඒකම කරනවා. සිතාරා පවසන්නේ කඳුළු අතරින් සිනාවක් ඇඳගෙනයි. සේයායේ උරක කොපුලත් අද කරගත්තේ ඈ වටා දෑතම යවමින්ය. මගේ දූ සතුටින් ඉන්න ඕනේ කාලේ නෙමේ. තෙරුවන් සරණයි මගේ රත්තරන්. තාත්තට කතා කරාද පුතේ? ඡායා හිස සොලවන්නේ දෙකපුල් දෝතින්ම පිසලමින්. ඔයාට ඉස්සෙල්ලම ගත්තේ අම්මා. ඔයා කියන්නකෝ තාත්තට. ඒවත ඉවර රත් පැහැවී ගොසින්ය. සිතාරාමුව සරසා ගත්තේ සුඳුරු සිනාවකිනි. මං කියන්නම් පුතේ අම්මට ළඟ ඉන්න නෑ මගේ මැනිකගේ. ඇඟට අමාරුද මගේ පුතාට? ටිකක් පණ නැති ගතියක් තියෙන්නේ අම්මා. පරිස්සමෙන් රත්තරනේ වොෂ්රූම් යද්දි බලාගෙන පුතා ළඟම ඉන්න. වැටේවත් ඔයා. ඡායා සිනාමුස සියල්ල අසා හිඳිද්දී සේයා බලා උන්නේ ඒ සතුට දෙසයි. මවගේ වතමත දැත්තේ ඊට නොදෙවෙනි සැනසුමකි. ඒත් කෙදිනක හෝ තමා නිසා ඒ වතමත වන සැනසුම අතුරුදහන් වනු ඇත. ඕවැනි සතුටක් තමා නිසා ඇයට නොලැබෙනු ඇත. ඇරබෙන්නටත් පෙර හීන මිය යන ගොසිනි. තමා පුරවාගත්තේ නම් ලේසි පහපයක් නම් නොවේ. ඈ සුසුමක් හෙළුවේ ඒ හැඟුම අතරින්ය. කෝ අපේ පුංචි අම්මට දෙන්න ආච්චම්මා. සේයා සිනා නැගුවේ එවර සොයිරියේ පැවසුවටයි. පුංචි අම්මා ඒ කෙතරම් සුඳුරු ආමන්ත්‍රණයක්ද. විවිධ හැඩතල මවමින් ජීවිතේ වෙනස් ඇති ඉක්මන. විටක කඳුළු විටක සිනහව ජීවිතයේ එක් එක් මොහොතවල් වල දෙපස පෙරළමින් දුක සතුට බෙදන්නේ ඊට අවසි ලෙසයි. ඔය කිසිවක් සදා තනික නැත. කළ යුත්තේ ඒ මොහොතවල් වල සුදුසු ලෙස ප්‍රතිචාර දැක්වීම පමණි. සේයා ඉවතට ගියේ මවාත් ඇති දුරකථනයේ රැගෙනයි. කතා කරන්නට කොතෙක් නම් දැ වේද? මොකද උනේ? ඡායා අසද්දී සිදුව ගිය සියල්ල ඈ සොයිරියට පැවසූයේ යලි යලි අවුලවාගත් අය සමගිනි. ඒත් ඈ පැවසූයේ ඒ සියල්ලේ යහපත්ම කොටසක් පමණකි. හිත රිදව ගන්න ඇයි චූටි එපා කියද්දිත් ගියේ? ඔය කියනවට වඩා දේවල් වුණා කියලා මන් දන්නවා. ඌ මහ සතෙක්. දැක්කනේ සල්ලි විසි කරපු විදිය මිනිස්සු ඉස්සරහා. ඔයාව ජරා ගෑණියෙක්ගේ තැනට දැම්මා. සොයිරිය පවසද්දී සේයා දෙනෙත් වසා ගත්තාය. එසේනම් ඌ ඒද පටිගත කර ඇත. ඒ මොහොතේ යෝ මානසිකත්වය හමුවේ තමාට ඔය කිසිවක් පිළිබඳව සිහි වූයේ නැත. ඌ එයාට බින්දුවක්වත් ආදරය කරලා නැහැ. එහෙම කළා නම් ඔය විදියට හැසිරෙන්නේ කොහොමද? කෙල්ලෙක්ට ගරු කරන්න දන්නේ නැති සතෙක් අතෑරලා දාන්නේ චූටි. ඡායා කෝපේනේ. තරහ ගන්න එපා අක්කේ. පැට්ට ගැන හිතන්න දැන්. ඔයාට තරහ ගන්න හොඳ නැහැ. අනික ඒ වගේ මිනිස්සෙක් වෙනුවෙන් තරහ ගන්නවත් සුදුසු නැහැ. සිහින ප්‍රේමයට තබා වෛරයටවත් සුදුසු නැත. ඔය කුමන ස්වරූපයකින්වත් ඔහු සිත තුළ රඳවාගත යුතු අයෙකු නොවේ. ඊට සුදුසු කමක් ඔහුට නැත. කළ යුත්තේ අත්හැර දැමීමය. මතකයක හෝ ඉඩක් නොදී සිටීමයි. නෑ අක්කි, එහෙම නොගිය නම් මේ ඇස්සට තවත් කඳුළු. ඒත් ආයෙ මෙයා වෙනුවෙන් මේ ඇස්සට කඳුළු තියෙන්නේ. සේයා පැවසූයේ දැඩි කරගත් සිතෙනි. ප්‍රේමය ගලවා දැමීමේ තරම් පහසු නොවන බව යථාර්ථයක් වූ තවදුරටත් ඔහු පසුපස වැටී යාම තමා අතින් සිදුවන්නේ නැත. ඈ ඌයේ සිත දැඩි කර අල්ලා ගනිමින්ය. එයාට ඕනේ ඔයාව අඬවන්න. අඬවල ඒ වීඩියෝ ක්ලිප් මට එවන්න. එහෙම වුණාම අපි දෙන්නම විඳවනවා. ඡාය පවසද්දී සේයා හිස සැලුවේ තමාට දේ වැටහි ගිය නිසා වෙනි. ඒත් තවදුරටත් ඒ සේවන්නට තමා ඉඩ දෙන්නේ නැත. ඔයා ඒ නම් එක බ්ලොක් කරන්න අක්කේ. ඔයාව රිද්දන්න එයාට ඉඩ දෙන්න එපා. දෙදෙනාම මොහොතක් වූයේ නිහඬවමයි. ඔයාට හිත හදාගන්න පුළුවන් ද චූටි දුක් නොවී ඉන්න? පුළුවන් ද ඔය හැමදේම අමතක කරන්න? බ්ලොක් කරනවට වඩා මට ඕනේ යාට තවත් ඔයාව පාවිච්චි කරන්න අවස්ථාව නොදී ඉන්න එක. පුළුවන් දේක. ඇය අසාධීසය සුසුමක් කෙළුවාය. මතකයෙන් නතුගා ඉවතලීම එය පහසු නැත. වදනින් පවසන තරම් මේ සරල නැත. එහෙත් විකල්පයක් ඔහු තමාට ඉතිරි කොටද නැත. මට ඒක කරන්න වෙනවා අක්කි. එයාගේ හැසිරීම් ළඟ, එයාගේ වචන ළඟ මට වෙන විකල්පයක් නැහැ. එයා මට මොනා කළත් තාත්තට එහෙම කිව්ව එක වැරදි. මං සමාව දෙන්නේ ඒකට නම්. නැති වුණ දේවල් වලට බර මං දරා ගන්නම් අක්කි. හැමදේම වෙන්නේ හොඳට කියනවා. මම එහෙම හිතන්නම්. එලෙස සිතා සිත සවිමත් කර ගැනීම හැර අන් විසඳුමක් තමාට නැත. සියල්ල තම වැරදිය. තමාට මෙතරම් ඉක්මනින් ඔහුවා බැඳෙන්නට නොතිබුණි. බැඳුනද එතරම් දුර නොයන්නට තිබුණි. එතරම් විශ්වාසයක් නොකර ඉන්නට තිබුණි. සියල්ල තම වැරදිය.
සොයිරිය තමා නිසා විඳවිය යුතු නැත. විඳවන්නට තරම් තත්වයක ඇය තවත් නැත. පාඩුව දරාගත යුතුමය. එයට පෙර ඒ සිත සැනසිය යුතුය. තාත්තා වගේ කෙනෙක් මට මුණ ගැහි. එදාට මට බරක් නැතුව මේ දවස් දිහා හැරිලා බලන්න පුළුවන් වෙයි අක්කේ. සේය පවසා ගත්තේ ඒ සිත සවිමත් කළ යුතුම බැවිනි. ඔයා හිත අයිය කරගන්නව නම් මට ඇති චෝටි ඔය කඳුළු රඟ මම මටම ශාප කරගන්නවා. සේයල්ල පසෙකට දමා සේය මෝග සිනාවක් ඇඳගත්තාය. මම හොඳින් මම ගැන තවත් වද වෙන්න එපා. ආයෙම මාව රිද්දන්න මම ඉඩ නොදී ඉන්නම් අක්කේ. දැන් ඔයා සතුටින් ඉන්න ඕනි කාලේ. මෙච්චර සතුටක් ලැබිලා තියෙද්දිත් අපි පරණ දේවල් අමතක කරමු. මං පුංචි අම්මෙක්. අලුත් පෝස්ට් එක ගැලපෙන විදියට දැන් හැසිරෙන්නත් වෙයිනේ මට. නිතේ වන කඳුළු අතරින් ඇයි පවසා ගත්තේ හඬ වෙනස් නොවෙන්නටයි. සිතෙන්නේ නම් ඔය කිසිදු පදවියකට තමා සුදුසු නොවන බවයි. හෘද සාක්ෂියේ ඉදිරියේ මේ නැගෙන චෝදනා නම් මියන දින දක්වාම තමා දවමින් නැගෙනු ඇත. එහෙත් අද සිට ගිනි කන්ද සඟවා හිම කන්දමෙන් ලොව ඉදිරියේ තමාට පැටී සිටින්නට වනු ඇත. අන් අයගේ සතුට විනාශ කර දමන්නේ ඇයි? ඇතුළතින් කුඩුපට්ටම් වී ගියද එය පිටතට නොපෙන නිසාම රංගනය තාත්වික කළ හැකි වනු ඇත. එසේනම් එය දැම්ම ඇරඹිය යුතුය. කැඩපති ඉදිරියේ සිටගත් ඇය සිනාවක් මුවග ඇඳගත්තාය. නැත, එය එතරම් සාර්ථක සිනාවක් නොවේ. යළි උත්සාහ කරන්නට වේ. ඇතුළාන්තයේ වන ගිනිකන්ද නොපෙනෙන ලෙස දෙනෙත් සකසාගත යුතුය. සිනාව ඒ නම් අත්‍යවශ්‍යමයි. අවසානයේ අය අනනගා සිනාසුනාය. තමාටම ඔහු අභිස රැවටී ගිය තමා වෙනුවෙන්, ඔහුගේ අරමුණ වෙනුවෙන්, පාවිච්චි වී ගිය තම හැඟීම් වෙනුවෙන් ඇය තමාටම සිනාසුනාය. ඉන්පසු ඉඟිකසා හඬා වැටුනාය. හවස තනියම යන්න එපා චූටිදු, තාත්තා එනකන් ඉන්න. බැංකු පරිශ්‍රය අසලින් රථයෙන් බැස ගන්නා විට පියා පවසද්දී සේය ඒට එකඟ වූයේ දෙවරක් නොසිතාය. කවරෙකු වෙනුවෙන් හෝ මඟ බලා හිඳීම මෙතැන් පටන් අවසි නැත. අවසි මඟ හැරීමය. ඔහු වැරදීමකින් හෝ නිතු නොගැටෙනසේ පරීක්ෂාකාරී වීමය. හදවත කොතෙක් පුරාජේරු පැවසුවද ඔහු දර්ශනය අසල සිත් දුක් නොගැනිතයි ස්ථීවරම පැවසීමට තරම් විශ්වාසයක් තවම නැත. අනෙක් අතර සිත වූ සෙනෙහස දිනකින් දෙකකින් මරා දැමිය හැක්කක් නොවේ. සිතට නෙත් නම් වූ නරුමයාට වෛර කළ හැක. එහෙත් ඔහු තුළින් තමාදුට මින්දිනු හද වෛර කරන්නේ කෙසේද? ඈ සිතට වූ ගැටලුව එයයි. පෙරදින රැහේ යළි යළි ඔහු අදන් සිහිකොට ඔහු නමින් කෝපයක් වෛරයක් උපදවා ගන්නට තැත්කරද ඒ ඊට තාමත් සෝදානම් නැති හැඩයි. සිත තාමත් දිව ගොස් නතරවන්නේ නෙට්ට මොවාවී සැඟව සිටින මින්දිනු අසරයි. එහෙත් යථාර්ථය එය පසකරිය නොහැක. පරිස්සමින් තාත්තා, තෙරුවන් සරණයි. ඒ දෙතොල් නරරත ස්පර්ශ වූ පසු මෝටර් රථයේම නැවී ඈ ඒ දෙපා නැමදුවාය. ඔයා දෙවි කෙනෙක් තාත්තේ. ඒක තවත් දැනෙන්නේ නෙත් වගේ මිනිස්සු දැක්කම. ඈ හදවතින් පවසන්නේ ඉදිරියට ඇදෙන රථය දෙස බලාගෙනයි. සිතට කිසිදු ප්‍රබෝධමත් බවක් දැනෙන්නේ නැත. දැනෙන්නේ අඩක් මියගිය බවකි. ආයාසයෙන් සිනාසීමට වීම, ආයාසයෙන් කතාබස් කරන්නට වීම සැබවින්ම වදයකි. මේ සුපුරුදු කාර්ය මණ්ඩලය නිසාම පෙර ඇසිරීමෙන් වෙනස් විය නොහැක. ඒ නිසා රංගනය අත්‍යවශ්‍යමයි. සේය සුසුමක් හෙළුවේ සිතෙහි වන බර ඉවත ලන්නටයි. ළමයා, ගුඩ් මෝනින්. කොහොමද දැන්? ආපහු ආවද ඔබ? සැනසීමෙන් හිටියා මේ දවස්වල. ඒකත් ඉවරයි. ඔව්, පන්සලක් වගේ තිබ්බේ මේක. මිතුරන්ගේ සරදම් මැදින්ම ඒවාට පිළිතුරු දෙමින් සිනාසෙමින් අසුනට වද්දී දැනුනේ සිත මතකට නිවෙන බවය. දිනේ ගෙවුනේ ඒ සැහැල්ලුව මැදිනේ. ඇත්ත කියන්න සේයා, මොකද්ද ප්‍රශ්නේ? ඔයා වෙනද වගේ නෙවි. මොනවා හරි අවුලක් තියෙනවද? සමීප මිතුරිය රිද්මී අසද්දී සේය සුසුමක් හෙළුවේ ඇය තමා කියවා ගන්නා බව දැනි සිටි නිසා වෙනි. එකම පාසලක අධ්‍යාපනය ලද නිසාම තමන් දෙදෙනා බොහෝ සමීපයි. මින්දිනුගේ ප්‍රශ්නයක්ද? ඇය අසද්දී යලි නිවී ගිය හදවත ඇවිලෙනු දැනුනි. සේයා තාම තරහින්ද දෙන්න? ඇය දෙනෙත් විමසිල්ලනේ. සිදුවූ දෑ පවසන්නේ කෙසේද? ඒක ඉවරයි. පැවසූයෙක් පවසන්නට හැකිවූයෙත් එපමණකි. මේ කඳුළු මෙතරම්ම දියාරු ඇයි? වැగిරෙන්නටම බලා සිටින්නේ ඇයි? තව මදක් හෝ දැඩිවන්නට ඒවාට නොතිබුණේ ඇයි? ඇයවත සඟවා ගත්තේ එහිනේ. කඳුළු නොපෙන්වන අදහසිනි. මොකද්ද? මොහොතක ඌයේ නිහඬ බවකි. සේයා ඇත්තමද කියන්නේ? මොකද උනේ? රිද්මී විස්මයට පත් වීගෙනයි. ඒත් කඳුළු මිස වදන් ඉස්සර වන්නේ නැත. අඬන්න එපා සේයා, ඌට පින නෑ.
අපි පස්සේ කතා කරමු. දැන් අඬන්න එපා. කෝ පොෂ් එකක් දාගන්න. පෙම් කලේ කිසිදු අයුරකින් හිස් තැනක් නොතබමින් මුළු හදවතින්මයි කුඩා වූ වංචාවක් නොකරමින්ය. එවන් විටක පවා මෙතරම් දනුවමක් කුමටද? සේයමුව දෝවනය අතර පවා සිටුවේ ඔය විරසින්ය. මව කොතරම් දුක් ගන්නට ඇතිද? ඈ කොතරම් බියවන්නට ඇතිද? රැකියාවක් හෝ නොතිබුණු ඈ තමන් දෙදෙනායේ කුසතුර පනගස්සවගෙන වග දැනගත් සැටියේ කොතරම් විඳවන්නට ඇතිද? ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම හමුවේ කොපමණ වාර ගණනක් මිය යන්නට ඇතිද? එසේ බලන කල ඔහු මානුෂිකයි. දරුවෙකු සමග තමා අත්හැර දමන්නට ඌට සිතී නැත. දරුවෙකු එන්නටත් පෙර ඔහු ඒ මං අවුරා දැමුවා නොවේද? එසේ බලන කල තම ඉරණම මවට වඩා බොහෝසෙයින් යහපත්ය. තමාට රැකියාවක් ඇත. එම නිසා දෙමාපියන්ට බරක් වේ යයි සිතා දුක්ගත යුතු නැත. කිසිවෙකු මත හෝ යැපෙන්නට අවසි නැති ස්වාධීන දිවියක් තමාට උරුම කරගත හැකිය. අනෙක් අතට වරදක් වුවදේ විවාහයකට නොගොස් සිටින තාක්කල් සැඟවිය හැකිය. ඔය තමාට සැනසෙන්නට ඇති සියලු කරුණු අහිමිව ගිය පසුද තම මව සවිමත්ව දිවියට මුහුණ දුන්නා නම් මදක් හෝ සැනසෙන්නට හේතු තිබෙන කල තමා බිඳී යන්නේ ඇයි? යලිත් ඇයි ගලන කඳුළු නෙතු යටට කොට පවුරු බැන්දාය. ඉන්පසු ඔහුගේ දුරකථනාංකය වෙත ගිය එය අවහිර කර දැමුවාය. ඔන්න ඉතින් මෙන්න මේ විදිහට තමයි අතර කතාව නිමාවට පත් වෙන්නේ. ඉතින් ඔයාට අද කොටස ගැන මොකද හිතෙන්නේ? ඔයාගේ අදහසක් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අපි හෙට රාත්‍රියේ 8ට The Story channel එක පැත්තෙන් මුණ ගැසෙමු. මාව ආදරෙන් අහන් ඉදියට ඔයාලට ගොඩක් ස්තුතියි. සතුටින් පරිස්සමින් ඉන්න. සුබ රාත්‍රියක් වේවා.